බුදුදහම මැජික් පෙන්වන දාමක් නෙමෙයි. මැජික් වහපු දාමක්. මැජික් කියන්නේ අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ විද්‍යාව උදපාලි. කපපු තැන. එකපාර බුදුහාඳුරු තොටුපොළකට යනවා. ගිහිල්ලා තොටිය එහා පැත්තේ. තොටිය එනකම් බුදුරජාණන් වහන්සේ දැන් බලන් ඉන්නවා. දැන් කට්ටිය හිතන්නේ නැති අප්පර පිටු උඩ ගිහිල්ලා නිකන් කැරකිලා රස් වීදොල එහා පැත්තට බහී නෑ. වෙන කෙනෙක් ඇවිල්ලා බුදුහාඳුරු දිහා සමච්චලෙන් බලලා උඩින් ගියා එහා පැත්තට. ළඟ හිටිය ස්වාමීන් වහන්සේ බුදුහාඳුරු ආන් හරිය උඩින් ගියා. තොටියෙන් ආනවා මේ තොටියා මේකෙන් එතර වෙන්න ඔබ කීයක් අය කරනවා? ටිකක් බැල වශයෙන් අපි තුමු 750යි කියලා. 750යි. ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කියනවා අර කවුඩින් ගිය එකේ වටිනාකම 750යි. බුදුහාමුදුරුවෝ එහෙම මේ 750 විද්‍යාව පාවිච්චි කරේ නෑ බුදුදහමට. ඒ ඕගොල්ලෝ හිතන් ඉන්නේ ධම්මවිචය සංසය කොයි වෙලාවරි අඟලක් උඩ ගිහිල්ලා පෙන්නනවා. ඔන්න ඔබ ඒතර ඔබ ඇත්තටම ඔබ පව් කරුණා කරන්න හීන දකින්න නැගිටින්න කෙලස් නින්දෙන් නැගිටින්න කලින් පියවි නින්දෙන් නැගිටින්න බුදුදහම හීන නෑ ඉලක්ක තියෙනවා හීන සැබෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඉලක්ක පරිපූර්ණ කරගත යුතුමයි ඒ සඳහා ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසන අරඹන්න නික්මෙන්න යෙදෙන්න බුද්ධ ශාසන දුනාත මච්චුනෝසේන වෙයි කියලා බලන් ඉන්න එපා වෙන්නේ ආරබත අරබන්න අරඹව් නික්කමත නික්මෙව් යුංජත යෙදෙව් බුද්ධ ශාසන